දැන් ඔක්කොම දාලා මොකද මේ හර ඔතන ඒවා කොන්න බෑ. හරි මම පොඩ්ඩක් කියලා නතර කරලා ඉවරයි කියලා කිව්වා. ඊට පස්සේ යන්න ඉතින්.
විශ්වාසය තියලා ඔව් මම මේක කරනවා මට මේ පාඩම් කරන එක මේ වෙන වදිනවා කියන සංකල්පය ගන්න. ඒ අරගෙන බයෝටික් කම්පයින් ටික හැකියාවක් කරගෙන යන්න. හැබැයි මේ අවසන් කාල පරිච්ඡේදය තුල දල වශයෙන් පැය 6 නිින්ද කියන එක තියාගන්න. ඒ වෙනසම් කොච්චර මේ දුක් විඳගෙන හරි මේ අසීමිත දුක් විඳගෙන අවුරුදු 3ක් පස්සයි අවුරුදු 4ක් සෙකන්ඩ්සයි අවුරුදු 5ක් දවසයි මේ කාම කට්ටේ ප්‍රයෝජනය හරි ඒක පොඩ්ඩක් ඒක කාමගත තේරෙන්නේ නැති වෙනවා. ඒ නිසා දැන් තමන් ළඟ තියෙන මතකයේ කියන එක මදි වෙන්නේ කියලා හිතන එකම හේතුව මොකද්ද? මේ කියන විඩාවත් එක්ක වැඩ තුනේ විඩාවත් එක්ක. වැඩ තුනේ විඩාව ඉවරයි. හරි දෙතාලින්ද වෙනකොට. වැඩ තුනේ විඩාව ඉවර නිසා එක වැඩක් තියෙන හින්දා ඒ වැඩේ කරගෙන යන්න ඒක ගැන හිතන්න වෙන උත් හිතන්න එපා. අමතකයි කීකේ හිත වෙලුවොත් අනාසයි. හරි තමන්ට කිසියම් වෙලාවක විශේෂ තීරණයක් කරනවා නම් මොනවද ඒ තමයි මම දකින්න විදියට MCQ පේපර් එකක් කරන්න. පේපර් එක කරනකොට හරියනකොට හිතලා ඉන්න. මේ මට බැරි ඉක්වල මේ මට පුළුවන් වෙන්නේ. මේ මම නෙවෙයි මට බැරි කියලා තියෙන්නේ. අන්නේ මතේ MCQ එකක් පත්තර කරන්න. කරපුවම ඕකට කළා පොල් වෙනවා. ඒ සම්පේ ඉවම කළා. අර අන්තිමට අනිවාර්යෙන් ඒ අදාළ විෂයේ කිලිසහන හදාගෙන විභාග ශාලාවට වේලාසන යන්න. එහෙම හිත ශක්තිමත් කරගන්න. හිත ශක්තිමත් කරගෙන හොඳම ප්‍රශ්න ටික මුලින් තෝරලා උත්තර ලියන්න. ඒ වගේම දෙවනුවට තීරණය කරන විදිය මධ්‍යස්ථ ප්‍රමාණයට යන්න. අන්තිමට අමාරු වෙලට යන්න. අමාරුගේ පැටලෙන්න පාපුටි. හරි ඊට ඒ ප්‍රශ්නය කරලා ගෙදර ඇවිල්ලා දුක් හිතන්න එපා මට ලකුණක් මට වදි වුණා. ඒක හිතන්න. දැන් හිතන්න මෙතන ඉන්නේ අපි සත්‍යම try කරනවා. ඒ try කරලා බැරි වුණොත් අනිවාර්යෙන් ෆිසිකල් සයන්ස් හරි නේද මැත්ස් වල වලක් තියෙනවා බයෝලොජි වලක් තියෙනවා. ඒ ඉහළම තියෙන එකට යනවා. හරි දැන් හැමෝම මේ ලෝකේ පුරවැසියෝ කියන්නේ වෛද්‍යවරුන් විතරක් නෙමෙයි. ඒගොල්ලෝ දෙන්න කොටසක්. සමාජ ඉදවනා ගොඩක් හොඳට හිත හොමින් ඉඳගෙන අර සම්දෝෂේ ජීවත් වෙන පුරවැසියෝ මොනවද කියන්නේ? ගොනු නොකර හරි වැරදි නොකර මතක ඉඳගෙන ජීවත් වෙනවා කියන එක නේද සතුටු. හරි ඒක ජීවිතය කියන්නේ. අපි කාවත් ගවස්සන්නේ අපි කාවත් අංගන්නේ අපි කාටවත් දුරු කරන්නේ. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒක අපි හරියට කරනවා නම් අපි කරන මුක්තිය හරියට කරනවා නම් ඊට වඩා දුක හිතන්න දෙයක් නැහැ. ඒක අපේ මුළුමන් තරගේ උත්සාහ කරගෙන කරනවා. ෆස්ට් පේපර් එක කරලා ආවට පස්සේ සෙකන්ඩ් පේපර් එකට යනකොට ෆස්ට් පේපර් එක සාමාන්‍ය ඕන එක අමාරුයි නේද? අය සමහර ගම්බයි සමහර එහෙමයි. ඉතින් මේ අඩුවෙන ලකුණු ටික අනිවාර්යයෙන්ම සෙකන්ඩ් පේපර් එකෙන් අපි ගන්න ඕනේ. ඒ සෙකන්ඩ් පේපර් එකෙන් අරගෙන සෙකන්ඩ් පේපර් එකට අපි ෆුල් ට්‍රයි එක දෙන්න ඕනේ. හරි? සෙකන්ඩ් පේපර් එක උනා ෆුල් ට්‍රයි එක දෙන්න ඕනේ. ඒකේ හැම ලකුණකටම උත්සාහවත්. දැන් බයෝ කරලා ඉවිල්ලා ඊට පස්සේ ඊළඟට හරි ඊළඟට දුක හිතන් දෙපා මේ මට මේකේ බයවල ගම්මයිල ලකුණු වගේ වුණා මේ මානස් ඉවරයි එහෙම අනර්ථ දෙන්න එපා. හරි ඊළඟ ෆිසික්ස් කියනකොට ෆිසික්ස් වලට අදාළව හරි ඒ කරනකොට අවශ්‍යයි. හරි ඒ වෙච්ච එකේ හරි අඩුපාඩු ගැන හිතලා ඒක ගැන තැවිලා එහෙම වෙන්න එපා. දෙයක් තියනවා හරි දෙයක් ජීවනවා නම් ඒක ගැන අඳාගෙන ඉන්න එපා. හරි එතකොට ඊළඟ ෆිසික්ස් එකේ අනිවාර්යයෙන් ඉහළ ලකුණු වලට යන්න. මොකද සුරමින්දී අනිවාර්යයෙන් ෆිසික්ස් එකේ ඉහළට යන්න අර ඊළඟට අපි හිතන්න ඕනේ වෙච්ච දේ ගැන අඳාන
දැන් මට බැරි වුණා මට මෙච්චරයි ඉවරයි එහෙම කියලා හිතන්න එපා. හරි ඒ ෆිසික්ස් එකේ ඉගෙන ගන්න. ඊළඟට ළමයි ෆිසික්ස් එකට ගලා. හරි අරගෙන වැරදුනාම අර විදිහට එකේ කතා. ඒකව දැන් මොකද තේරුම් කරගන්න ඕගොල්ලෝ කියන වැරදියක් තමයි විභාගය යන්නේ ඉස්සෙල්ලා ඒ කියන්නේ ගොඩාක් පාඩම් කරන්නේ රෑ නිදිමරලා නිදිමතේ කියන පිස්සු කියනවා. දැන් මේ දවස්වල එහෙම හිටියද විභාගයට යනකොට හරියට පැය 6ක් 6මාරක් නිදාගෙන යන්න. සමහර වෙලාවට පැය වැඩි ගාණක් නිදිමරලා විභාගය අමතක වෙනවට වඩා ගොඩාක් කරගත් වෙනවා පොඩක් අඩුවෙන් හරි පාඩම් කරලා පාඩම් කරපු එකේ තියන්න පුළුවන් ගන්න. හරි ඊළඟ කෙමිස්ට්‍රි කරනකොට දෙකක් කියලා වගේ තියෙනවා. එකයි කියන්නේ හරි දැන් ඉතින් මේ දෙකක් කියලා තියෙන නිසා තවන්ට තියෙන්නේ එකයි ඉතුරුලා තියෙන්නේ ඔය ඉතුරුලා තියෙන එක මේම හිතන්න අපිට ඔක්කොම එනවා කියන 30 කලින් හරි දැන් කෙමිස්ට්‍රි වල එකක් දාගත්තොත් මොකද වෙන්නේ කලම්බු මෙතන ටිකනේ නැත්නම් යවදුරු මෙතන ටිකනේ නැත්නම් තේරෙන්න පුළුවන් රුහුණේ නොගිහින් ඉන්න පුළුවන් රජරට නොගිහින් ඉන්න පුළුවන් යක්ක නොගිහින් ඉන්න පුළුවන් යක්ක නියෝ සංගීතයව වෙනවද හරි ඒ තමයි පුළුවන් තරම් හොදට මම තියාගන්න එක MCQ එක හරි වැඩි කරගන්නයි ඕනේ ෆිසික්ස් ඉවර කරලා ආපු ගමන් ෆිසික්ස් ඉවරලා කියලා පොඩ්ඩක් විච් කරන්න එපා මට හොඳට මතකයි අපිට ඒ කාලේ බුද්ධවා දීපු පේපර් එකේ දිච්ච ඊළඟ ප්‍රශ්න පත්‍රයේ දිච්ච ප්‍රශ්න එක හැර ඉදිරි ඔක්කොම පේපර් එකේ ආවේ හරි පොල්ල විභාගික ආවම නම් පුරවන්න ගන්නවා ඒකේ මොනවද තියන්නේ මේ පුරවන්න මේවා ලියන්න ගන්නවා හරි ඒ ගුරුවර කරන්නේ ඔක්කොම වෙන පොරට ඕක කියලා තියෙනවා යුනිවර්සිටි ලෙක්චරර් කියලා කෙනෙකුට පේපර් එක මේ කියන පිටේ ඉන්නේ කියලා විලාම කියනවා හරි එතකොට මතක තියාගන්න මම ඒ නිසා තමයි බලන්න කිසිදාක රැය රැවටීම කරන්නේ හරි එතකොට මේ කෙමිස්ට්‍රි වල ෆිසික්ස් මොනවා කෙමිස්ට්‍රි වල මොකද කරන්නේ ෆිසික්ස් ඉවර කරලා ඇවිල්ලා නිින්ද යනවා වෙනත් නිින්දයක් නැහැ කෙමිස්ට්‍රි කරනකන් ඉන්නේ නැහැ නිින්ද යන්නේ නැහැ එතකොට අන්නේ ටික ඒ ෆිසික්ස් ටික ඉවර කරලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම කරන්න ඕන මොකද්ද කෙමිස්ට්‍රි මේකට ඕගොල්ලෝ පැහැදිලිව කෙමිස්ට්‍රි එක පැහැදිලිවම මුලින්ම පටන් ගන්න good morning papers 5-6ක් විතර කරනවා. good morning papers 5-6ක් විතර අරගෙන හරි පුළුවන් මේමයි කිසි වෙලාවක චෙක් කරන්න යන්න එපා. මොනවද පුළුවන්ද කියලා. පේපර් එකක් විසිට් කරලා කෙමිස්ට්‍රි පේපර් එකක් කරන්න එපා මොකක්ද වෙනවද? පේපර් එක කරන්න මොකක්ද? විග්‍රහ කරපු පේපර් එක කරන්න. විග්‍රහය කියවනවා ප්‍රශ්නේ විග්‍රහය කියවනවා ඒ කිය මනසට දෙන්න උත්තේජය මට පුළුවන් පේපර් සාමාන්‍ය ෆිසික්ස් වල කරලා හරියට ගෙදරවිලා පේපර් 10ක් බලා ගත්තොත් ඔබට හොඳ ප්‍රැක්ටිකල් එක පාස් වෙනවා ඔබ පාඩම් කරනකොට නිශ්චය කරගෙන තියෙනවා මම මෙන්න මේ ටික බලනවා මේ ටික බලලා තුනට දෙන්න නිශ්චය කරලා දෙනවා තමයි ඉන්නවා ඒක හරි ඒක තුනට හරි පේපර් තමයි කරලා ඉන්වස්ට් දැන් රිවිෂන් ළමයි කැමතිනම් පේපර් අපේ ස්පාඩ් ගන්න පුළුවන් දැන් ඔය පේපර් වල තියෙන කරපු නැති ප්‍රශ්න ටියුස් වල තියෙන දෙනිච්ච නැත් අනේ මේක මේ කියන අතරේ කරනවා කියන්නේ හරි ඒ දේ දෙයම තමයි කළා ඒ ඕනේ අන්න ඉස්පහේ උත්තර පොලේගේ ඕනේ ඉතල කියලා ලියපුවා ඒ ඕනේ හැමෝට අර ඔබ දුන්න බලවෙනි එතකොට ඕනේ අපිට ළඟ ඒතර කෙමිස්ට්‍රි එකේම කළා විභාග ශාලාවට පොඩ බේරාසෙ කියලා හරි අමතක වෙන විශේෂ දත්ත තියෙනවා කියන තමන්ට මොනවද කියන සංකේතවල පාඩ කොහොමද ඒ පොලේ ඊළඟට පාඩම් කරන්න ඒ සඳහන් කරගෙන පාඩම් කරන්න විභාග ශාලාවට ගියාම කියනවා රයිට් පාඩම් කියනවා අරගෙන අනේ ඕන පහේ උත්තර කියපුවා උඩ උත්තර දෙන්න එපා කිනාවල නිකන් ඉන්න පයින් යන්නත් එපා හිත ඇතුලේ තරම් තියාගන්න කරන්න වෙයි ඕන පහේ පොලේ කියපුවා කියලා නාවේ ඉච්චරයි සමච්චලෙ නෙමෙයි හොඳයි නාවේ මනසේ ගන්න හදාගන්න හරි ඒ කරගෙන
තමන්ගේ වැඩේ කරන්න. කරලා අනිවාර්යෙන් හරි ඒ පොළ ටික අයින් කළා හිත දෙක් කරගන්න. හිත ඇතුලේ හිතාගන්න. මම මේ රිවිෂන් ක්ලාස් එකේ මාස 10යි මම එක සතියක් ඔයගලන්ට બોලලා දෙන්නවා. හරි ඒ සිදුවීම මම මනසට දැනගෙන එක සතියේ රිවිෂන් එකේ બોලලා දෙන්නේ. ඒක හැම දවසම කරා. බලා පේපර් හැම දවසම අපර හෝල් එකේ දාලා පගේ දාගෙන ඉඳලා යන්නදී බලහත්කාරයෙන් හරි කෙරෙව්වා. බලහත්කාරයෙන් පේපර් එක දැන්නකොට මේ ඩොලියේ පස්සේ ලියන්න ගත්තා. එතන ඒ පුරුව තමන්ගේ තියෙනවා. ඒ පුරුව තමන්ට පළදරනවා. ඒක ෆිසික්ස්, කම්මයි, බයෝ, මානසිකත්වය අයින් වෙලා කෙනෙක්ෂි අන්තිමට එනකොට ඒක තමයි ඔයගොල්ලන්ගේ අනාගත ඉරණමේ ජීවමාන විෂය වෙන්නේ. ඒක පදනම කරන්න. හරි. පළවෙනි දවසේ ඒ කරනාට පස්සේ තවත් එකමාරක නිවාඩුවක් නැද්ද තියෙනවා. ඒකෙන් ඒරු විසදාය කෙනෙක්ට දෙන්න පුළුවන්. අන්න එතකොට ලකුණු 80ක 90ක තලයට කෙනෙක් යන්න පුළුවන්. ඒ නිසා අඩුපාඩු වෙච්ච විෂයන් වල ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට වැඩිලා කෙනෙක්
කරනකොට නැවත කියවන්න යන්න එපා. ගැඹුරු හුස්ම අරගෙන හොඳට ඔක්සිජන් සාධනය ඔළුවට හදලා දීලා එතෙන්දි මොකද කරන්නේ? එක පාරේ ප්‍රශ්නේ කියවන්න. එක පාරේ ප්‍රශ්නේ කියවලා හරියට හිත උත්තේජනය වෙලා තියෙන්නේ ඇයි? ධම්මේ ඔක්කොම දැන් ඉවර කරලා තියෙන්නේ. හිතට හරි සන්තෝෂයි. හරි ආත්ම විශ්වාසයක් දෙනවා. හරි ආත්ම දැක්මක් දෙනවා. ඒ දැක්ම තුළ ඔයගලන්ට ඊළඟ ප්‍රශ්න ටිකට කලින් කරම මතක් වෙන්න ගන්නවා. ඒ මතකයේ තුල අර වරදින්න කියනවා වාක්ව ගන්නවා. සමී කරව කියන්නේ උත්සාහයෙන් කියන්නත් හරි ඒකත් එක්ක ඒකත් හරි ඒ නිසා ඒ තත්ත්වයේ තුල අනිවාර්යෙන් පුතේ ලේසියව ටික මොණින් ඉවර කළා ඒකම ක්‍රමයට යන්න එතන පිටේ පිට වෙනවා මේ මැස්සගේ මුල හරියට අමාරු ප්‍රශ්නයක් කරන පටලගත්තොත් එතනින්ම සෑහෙන අගාධයකට යනවා ඒ නිසා අමාරු විදිහට තියෙනකොට ප්‍රශ්නේ රවුම් කරලා තියලා කළ හැකි දේවල් වලට කළා සන්තෝෂ වෙලා අනිත් ඒවා try කරගන්න රචනා වස්තුවත්‍රයේ ABC කියලා කොටස් තුනක් තියෙනවා. මේ ABC කියලා කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනේ මුලින් කරන්නේ ප්‍රශ්නපත්‍රයේ ගත ගමන් මේ කොටස් තුන කියවගෙන යන්න. මේ කොටස් තුන කියවගෙන යනකොට තමන් ගත ගමන් ඒ කොටස කරන්න ඕනේ නැහැ නේ උත්තර දෙනවා. තමන්ට හිතන වදින දැනක් ඇති ඒක තමයි තමයි උත්තේජය දෙන C කොටසෙන් පටන් ගන්න. ඒක මම මෙතන කියන්නේ තමන්ට පෞද්ගලිකයි විභාග සාමාන්‍යයෙන් ඒක තීරණය කරන්නේ. මේකේ 8 9 10 ප්‍රශ්න වලින් ඒ තමන් වැඩියෙන් කැමති ඒ ප්‍රශ්න වලට අදාළ කරගෙන ඒ ප්‍රශ්න කරන ප්‍රශ්න දෙක මොකක්ද කියලා ලකුණු කරන්න 10 ඒවල ඊවලෝදී නැත්නම් ඒ විභාග රචනා දෙකේදී හරි තමන් අනිවාර්යෙන් ඒ තෝරගත්ත ප්‍රශ්න ඔබලා හොඳට මතක තියාගන්න ඊළඟ කෙසියු පන්තියක පරිසරයද කර්මාන්තද නැවත කරමින් කරලා නැහැ හොඳට මතක තියාගන්න සියලුම දිනකදී කෙසියු පන්තිය වල ඔයගොල්ලෝ ඉන්නේ හරි අනන්ත ඉහළකින් ඒ ජවය කියන එක කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ විචාර කරන්නේ අද හොඳට නටනවා ඇති කොල්ලෝ ඉස්සරහේ පීලා නටනවා ඇති සර් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයලා දෙනවා ඇති පන්දුවෙච්ච මහත් කොල්ලන්ගේ නට එළවෙනවා ඇති අද ටියුෂන් වලත් ඒක බලන්න එහෙම අවස්ථාවක් උනේ නැහැ බලා ඉතාම ඉහළට ධර්මාලකට ගියේ මතක තියාගන්නilla ඔය මොරල් එක ඔහොමම තියාගන්නilla ජීවිතේ දැක්කෝක තමයි එතකොට මේ ප්‍රශ්න වලින් ඕගොල්ලන්ට වඩා හොඳ ප්‍රශ්න ටික තෝරලා ඒෙන් උත්තර ලියාගෙන යනකොට මම අර එදා කල්දොස් කිව්වාගේ අට ABC කියලා C ටිකයි නම් ඒ සමුල් ගන්න 2.5යි නම් ඒක අමාරු වෙන්නේ නැපා ඒකට ඉඳ කියලා පිටු ගන්න ඊළඟ දිනේ ලකුණු ටික අරගෙන සන්තෝෂයෙන් අනිත් ප්‍රශ්න උත්තර දෙන්න හරි ඊට පස්සේ විරෝධ රචනා කොටසේ ඕගනික් ප්‍රශ්නයේ සමග ෆිසිකල් එකක්ද නැත්නම් මොනවද ඉතින් තීරණය කරන්නේ ඒක කරලා හරියට තීරණය කරගන්න මෙහෙම දැනින්තර උත්තර ලියමින් ගියොත් කිසිම වෙලාවක මනස ඩොප් වෙන්නේ නැහැ මනස ඩොප් වෙන්නේ නැත්නම් තමන්ගේ ලකුණු උපරිමයෙන්ම ගන්න පුළුවන් ඒ මනස ඩොප් කරගන්න නැතුව උපරිමයෙන්ම ගත්තොත් මේමයි පරිස්සලා කිව්වා ඒ ගාවලට වලට එනවා ඉන්න අජාසම් කොල්ල කොළමානන්ද ඒ තුනයි ඒක නෝට් එකේවත් ඔක්කොම නැහැ හරි තනින් ගාඩි උනේ මම පේපර් එකේ ලිව්වේ කොහොමද කියලා ඒකත් ලිව්වම තමයි කිව්වා හැබැයි මොනවද කියන්නේ ලියන එක හරියට ලියනවා හිතේ බය නැහැ අඬන්නේ ඔච්චරයි ඒක හරි ඔන්නෝටි ධ්‍යානය කෙනෙක් අන්තිමට දෙන වාසනාවන් ඇයි තීරු ජමය දාන්න අන්තිමට ඒකට ඒක බලා ෆ්ලැට් පෙන් එක තමයි ඒ දැනුමෙන් උපරිම මට්ටම එතනින් තමයි ජවය හදාගන්නේ මතක තියාගන්නilla අනිත් කිසියෙකුට ඔය ශක්තිය නැහැ ඒ වල්
කරේ අනුන්ට වණිනේ කරේ පන්තිකාවේ වෙන දේවල් කරේ බලතරේ හැම මොහොතේ ඉගෙන ගන්න එක මහා පුණුවක් මහා දැනුමක් ලබා ගත්තා ඒක සතුටන්න බෑ ඒක බලා අන් සියල්ලට වඩාම ඉතා ඉහළින් නිසා මොලේ කල්පනා කරොත් මේ විහාර මනස හරියට සංවිධානය කරොත් එච්චරයි බලන්නේ යන්නේ බලපාන කිය මහා ආත්මහයක් තියෙනවා ඉවසීම කරගන්න විභාග ශාලාවේ එක එක දේ කියන්න පුළුවන් ගල්හාටක් වෙන්න උත්තර දෙන්න එපා දිනාබෙල බිම්බලාගෙන ඉන්න ඒ විල එකම අරුණයි කියන්නේ මේ අරුණ ජයග්‍රහණය කරන්න ඒ ජයග්‍රහණය කරන යනකොට තමයි ඉවසීම කියන එක තියෙන්න ඕනේ අනිත් එක ඒ හැම ප්‍රශ්න පත්‍රයේම ඊළඟට ප්‍රශ්නවල උත්තර වල ලකුණු කරගෙන එන්න ඒ අරගෙන ඇවිල්ලා ඉක්මනින් බලන්න තමයි ලකුණු තත්ත්වය මොකක්ද කියලා උදේ ලෝක ඉතිහාසයේ වැඩිම වයසක උසස් පෙළ ශිෂ්‍යයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ හරි ඒක තමයි තේරුම් ගන්න මේ ඇඩ්වාන්ස් එක කළා ඊට පස්සේ වහාම බලන්න තමන්ට යුනිවර්සිටි යන්න පුළුවන් කොහොමද කියලා දැන් බලන්න ගියසරේ එක්සෑම් පේපර් එකේ තාම යුනිවර්සිටි සිලෙක්ෂන් ලැබිලා නැහැ අද වෙනකොට ඔයගොල්ලෝ එක්සෑම් ලියලා ඉවර කරලා ඔයගොල්ලෝ තීරණය කරන්න පුළුවන් මේ පාරකින් යනවාද මේ පාරකින් යනවාද කියලා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වුණා ලෝකේ ඕනරකට කියලා පොත දෙන්න තියාගෙන වැඩ කරන්න පුළුවන්කම තියෙනවා ලෝකේ ඕනරකට ડોක්ටර් කෙනෙකුට ඉංජිනේර කෙනෙකුට ඉල්ලුම තියෙනවා ඒ නිසා තමයි තර්ඩ් සයිකල් කරගන්න බැරි තමයි රට ගිහිල්ලා කරන්නේ හරි මේ දවස්වල පිළිපිනේ ලක්ෂ 25යි වෙන්නේ ඉන්දියාවේ ලක්ෂ 200යි වෙන්නේ නේපාල් ලක්ෂ 80යි වෙන්නේ හරි මේ පිළිපින් ගිහිල්ලා ආවා ඊයන්තමයි තමයි එක ලෙස පිළිගන්නවා එක ලෙස පිළිගන්නවා ඉන්දියාවලත් නැහැ හැබැයි ශ්‍රී ලංකාවේ සයිකල් කියන්න කියලා වෙනවා හරි ඒක ගැන හිතන්නවත් එපා හරි මේ උපරිමයේ දෙයක් හරි කොහොම හරි තමයි ජීවිතේ කරගන්න මතක තියාගන්න දැන් ඕගොල්ලෝ කියලා දෙන වයස ආපස්සට අරින්න බෑ හැබැයි ජවය දාලා ගැම්ම දාලා උනන්දු ඇති කරගෙන තමන් යම් තැනකට ආවොත් අර කැපකරපු සියලු වයසට අනිවාර්යෙන් වටිනාකමක් වෙනවා අනිවාර්යෙන් වටිනාකමක් වෙනවා වයස පස්සට ගෙනියන්න පුළුවන් කොහොමද ඉගෙන ගත්තොත් ඒ නිසා මගේ දරුවෝ මතක තියාගන්න දැනෙන්න එපා ඉගෙනගෙන යන්න මම මගේ දෙයයන් දරුවන්ට මම නම් ආස්කාර දුන්නා කරුණාකර මේ සෙකන්ඩ් සයි කරපු දරුවේ මගේ මාපු සෙකන්ඩ් සයි කරලා ලකුණු මදි වෙනවා කියලා හිතනවා නම් ඉගෙනගෙන උඩට යනවා කියලා හිතනවා නම් මම ඒ ඉනවුටේ ආස්කාර දෙක දෙනවා ඇවිල්ලා හරියට කරගන්න මොකද ඔයගොල්ලෝ හුඟක් යාට ස්පෙෂල් කරලා සෙකන්ඩ් සයි කරන්න ඉස්සර රෙස්ටල් ලැබිලා ඉතින් සයි කරා ඒ නිසා තමයි තර්ඩ් සයි එකට යන්නේ සමහරවිට තර්ඩ් සයි එකට යන්න වෙච්ච දරුවේ තර්ඩ් සයි එකට ඉහිතියෙන්නේ කමන්ගේ තියෙන ඕනෑම නැති ගමන නිසා ඒක උගල තර්ඩ් සයි තමයි ගොඩ දාගත්ත තවත් ඒවා හිතලා කරද්දී අනේ අපරාධය අපි අපිවම කොට කරගත්ත නේද හැබැයි මේ තර්ඩ් සයි එකේ හරි ගොඩ ගියෝ යුනිවර්සිටි ගියාම මොන සයි එකද ඒව කරේව අච්චු ගමන නැහැ හරි ඒක හොඳට මතක තියාගන්න ඕගලන්ට මේක දිගු ගමනක් තියෙනවා දිගු ගමනක් තියෙනවා ඒ නිසා අතහෙලපත් වෙන්න එපා ඔය එක්සෑම් කරලා ඉවරෙන් පස්සේ මේ අර ඔය කාඩ් එක යන්නේ සිවුතුන අනිත් පැත්තේ ටෙලිෆෝන් නම්බර් දාලා තියෙනවා ඒ නම්බරේ ෆෝන් එක දීලා මම පස්සේ අවස්ථර වෙලාව බලලා පේපර් එකක් උත්තරගෙන එන්න මම ඉතින් උත්තර පත්‍ර සබ්ජෙක්ට් කියලා මම SMS එකකින් එවන්නේ ඒක මගේ උත්තර නෙමෙයි මම එනවා මම පේපර් එකේ අයිනට දානවා උත්තර ටික අනිත් මොකක් කියලාට විමානයේ පස්සේ පස්සේ මේ ලංකා විද්‍යාලය දෙවෙනි හරි ඒ උත්තර ටික දාලා තියෙනවා මම SMS එකකින් එවන්නේ නැහැ ඒක මැසේජ් එකක් කරලා දුන්නා හරි ඒකයි SMS එකෙන් එවුවාගේ මගේ උත්තර නෙමෙයි හරි මම එවන්නේ අනිවාර්යයෙන්ම අර පත්‍රේ දාන එක හරි එහෙම නැත්නම් මගේ වෙබ් එකේ දාන එක තමයි කරන්නේ ඒක ඒවලට ඇවිල්ලා උත්තර පත්‍ර ටික අරගෙන වැඩ තුනේම උත්තර පත්‍ර බලලා මොකක්ද තවන්නේ ලක්ෂය කියලා බලන්න ඒ බලාගෙන වහාම සංවේදී විලාන කළොත් ඒක යුනිවර්සිටි යන බැරි වෙනවනම් ඊකට වෙන දෙයක් කරනවනම් තවත් විශ්වාස කරගන්න කවුරුත් ඒ වයසේ වට එපා හරි වහාම ඊළඟ දෙයට ඒ ඇවිල්ලා ඒ දේ කරන්න දැන් ඕගොල්ලන්ට යුනිවර්සිටි යන පුළුවන්කම තියෙනවා බයෝසයන්ස් මොයේ කරනාට හරි විශේෂයෙන් කරගන්න පුළුවන් දෙයක් තමයි දැන් පාස් කෝස් එකයි මේ පාස් එක පටන් ගන්නවා මම ඉතිවිස්තර පටන් ගන්න එක මොකද පොඩි උන් ඒක කරලා තිබුණොත් පාස් ලයිසන් එක ගත්තොත් සාමාන්‍ය රුපියල් 30000 විතර මාසෙකට අතිරේක ආදායමක් ගන්න පුළුවන්. කියන්නේ පාස් එකකට මේ තමන්ගේ ලයිසන් එක දුන්නාට පස්සේ මේ තමන්ගේ මේ පාස් කියන්නේ එතකොට මාසෙට රුපියල් 30000 ගෙවනවා.
ඉතින් ඒවාට පරියන අවතරේ හදාගන්න දේවල්. ඕක පහුවල කරන්න බෑ. ඒ දවස් කරපුවම ඒ වෙලට ගැම්ම දාලා හොයලා බලන්න කම්පියුටර් කරන්න එපා. කම්පියුටර් සිලෙක්ට් කරන්න. හොයලා බලන්න හරිනම් ඒ දෙක කරන්න. මැච් කරපුවා නිකන් ඉන්න එපා. හරි කම්පියුටර් බෝඩ් එකක් හරි කරන්න ඕනේ ඒක තමන් යන ඒ ප්‍රොෆෙෂනල් ජොබ් එකට ගැලපෙන විදිහ දේවල් කරන්න. ගෙදරට වෙලා 13 වෙනිදා කෙමිස්ට්‍රි උනායින් පස්සේ ගෙදරට වෙලා රූම් එකේ ඉඳියන්න එපා. පේපර්ස් එකේ උත්තර බලලා සෙකන්ඩ් සයි කරන්න වෙනවා නම් 14 වෙනිදා පාඩම් කරන්න. අවුරුදු 3ක් කරලා මේ බැරි වෙන්නේ. ඒලා ඊළඟතරේ රෙස්ට් කරලා ඉන්න කරොත් අහත වෙනවා. ඒක මෝඩ වෙලා කරන්න එපා. කරන්න වෙනවා මේක තියෙන තිබු තරගයක්. ඒ තරගේ ඉස්සරහින් ඉන්න ඕගොල්ලෝ එනම් පස්සේ ඉන්නවකට කියනවත් නැහැ. හරියට ඒක කරන්න. ඒ සම්දේ ඒක හරියට හිතන ගන්න. ඒ පැත්ත හරියට හිතන ගන්න. එක්සෑම් එකේ පස්සේ ඒක ගන්නදී. හරි ආයි රෙස්ට් කරලා දෙවෙනි පතාවකට ඒ දේවල් තව 10ක් කරන්න බෑ. හරි ඒක කිසි වෙලාවක අවශ්‍ය වුණා. දැන් මෙතන තර්ස්ඩේ කරන ළමයි කියනකොට සෙකන්ඩ් සර්ජරිය කරගත්තා නම් කියලා දැන් කියන්නේ. සෙකන්ඩ් සර්ජරිය කරගන්න බැරි මොකද? වැඩවල ඉස්සර මේ ආකල්පය ආවිද. හැබැයි මාර පිනක් තර්ස්ඩේ කරලා හරි කොහොමරි කොට දාන්න. ඒක ලොකු පිනක් නෙවෙයි. තමන්ට මිනිස්සේ වශයෙන් කරන්න පුළුවන් උපරිම දේ උතුම් දෙයක් තමන් කළා. ඒක තමන්ට ඉතාමත් වැදගත් වෙනවා ජීවිතේ. ඒ නිසා එහෙම කරන්න ඕනේ. හරි. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න. මම හැම මොහොතක්ම ඉස්සරහට කියලා මේ පොත එකක් ගන්න මම ළමයි කියලා. මම රෝඩ් එකට හරි ඒක මම නැහැ. මේ දැන් මම හැමතිස්සෙම ඕගොල්ලන්ට උත්සාහ කරේ හැම තත්පරයකම යමක් උගන්වන්න. හැම තත්පරයකම යම්යක් වැඩියෙන් දෙන්න. හරි මම හරි ආසයි තවත් වෙලාවක් දිනවා තවත් උගන්වන්න. හරි නමුත් මෙහෙමයි කියන්නේ කිසි දවසක හරි අපිට උගන්වනවා නිම කරන්නත් බැහැ. අනිත් පැත්තට ඕගොල්ලන්ට පාඩම් කරලා නිම කරන්නත් බැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඕගොල්ලෝ හිතනවා පාඩම් කරලා මදි. හරි මදි. ඇත්ත. දැන් මට හිතෙනවා ඉගෙනුවා මදි. හරි ඇයි ඇත්ත මදි. මම මට ගන්න. එහෙනම් මොකද මේ අපි ඊළඟට එන්න ඕන කරගන්න. මොකද්ද? මේ උගන්ලා තියෙන ප්‍රමාණය. ඇත්තම ගත්තොත් 2015 ඒනවල 2015 හරි ඒ 525ක් ගන්නකොට මෙතන ඉන්න රිවිෂන් තමයි සාක්ෂි දරන තර්ස්ඩේ දරුවෝ මම මෙච්චර කියන්නේ නැහැ. මේ අදතරම් ගන්නලා නැහැ. යවුන්නේ ඒ පියවුන්ට මාත් ඒ 525ක් තියුණා. මම ඊනවල ජවයකින් එයාක වැඩි මේ දෙනකොට අපි මාව ජවයකින් මේතර පොලිසියට වාසිය කරගෙන ගියේ. හරිම ජවයකින් කරගෙන ගියේ. හරිම සංවිධානාත්මකව කරගෙන ගියේ. ඒ නිසා මට හැම නගරෙකම දරුවෝ කියනවා විශේෂ තර්ස්ඩේ තමයි කියනවා සර් අපි ආපු හැම අවුරුද්දකම වඩා මේ අවුරුද්ද ගොඩක් වැඩ කළා කියලා. ඒක හරි සතුටුදායකයි. ඒක හරි සන්තෝෂයි. මතක තියාගන්න. ඒනම් වැඩියෙන්ම වැඩ කරපු පන්තිය තුලදී ඔයගොල්ලෝ පුදුම ජව සම්පන්නයි. හරි ඒක කවදාවත් තාමස්තර වෙන්න එපා. ඒක පුළුවන් තරම් වැඩ කරන්න ඔය ටික පරිස්සමෙන් වැඩ කරන්න. ඊළඟ මතක තියාගන්න. ඔයගොල්ලෝ යුනිවර්සිටි ආවේ. මම යන දෙකක් තුනක් කතා කරනවා අත්තා. ඔයගොල්ලෝ යුනිවර්සිටි ගියාට පස්සේ හරි එහෙදින් පුතේ මේ සමාජ පරිසරයේ ඉන්න හැම දෙනාම විතරක් ඉන්නවා. මොකද මතක තියාගන්න. ඒ අලුත් පරිසරයකදී සමහරවිට ඔයගොල්ලන්ට ඒ කියන්නේ කවුරු හරි ඉන්න පුළුවන් ළමෙක් අනේ වෙලේ කතා කරන්නේ අමුතු විදියට. සමච්චල් කරන්න එපා. ඒ ළමයාගේ හදවතට හිතේ බලන්න කවුද කියලා. සමහරවිට ලොකු ප්‍රශ්න මොහේ ඉන්න කෙනෙක්. ඊටාවක් ඉහළ ප්‍රශ්න මොහේ ඉන්න කෙනෙක්. ඒක කිසි දාක මොකද මතක තියාගන්න. සමාජීය මානසිකත්වයේ මේ තව කෙනෙක් ඉන්නේ. ඒතර යාගේ ස්වරූපේ වෙනස් වෙන්න පුළුවන්. එයාට hina වෙන්න එපා. එයාට ගලවන්න එපා. සමාන පොදුලන්ගේ ඒ ගැරහීම හිනාව කියන එක තමයි ඒගොල්ලෝ ජීවිත සමගණීමේ අවසන් කරන්නේ. හරි මේ විශ්වයේ ඉන්න මිනිස්සු අපි කවුද කියන එක හඳුනගන්න කාටවත් බැහැ. ඒක තමයි ඇත්ත කතාව. හරි කරුණා කරලා තවත් පුරවැසියෙකුට කවදාවත් සමාජාචාර කරන්න පහත් කරන්න ඒ බැනවලින්ද කරදර කරන්න එපා. හරි එහෙම ගමන් ඉස්සරලා ඒ මොහොතේ ඉන්න මානසිකත්වය ඒ මොහොතේ තියෙන ප්‍රශ්න සමාන සුදල ලක්ෂණ දුක්ගම ඉන්න පුළුවන්. හැබැයි හිතන්නේ අනන්ත දුක් ප්‍රමාණයක් විඳින වෙන්න පුළුවන්. ඒක තමයි මිනිස්සුගේ ස්වરૂපයේ මොතේව තීරණය කරන්න එපා. හරි Taman වැඩි හිටිය වෙනකොට ටික වෙනකොට ඒවා තේරුම් ගනිවි. නිතර මතක තියාගන්න. ඕගොල්ලන්ගේ අපදාස සමහර ඕගොල්ලන්ට බයිනෝ ඇති. ඒ ඕගොල්ලන්ගේ හදවතේ තියෙන වේද ආදරයත් එක්ක ඒගොල්ලන්ට ඕගොල්ලෝ ගැන තියෙන ජීවිතෙත් එක්ක දෙන
තේරෙයි කවුරුත් 10ක් විතර 5ක් 10ක් කියන්නේ ඕගොල්ලන්. අවුරුදු 6ක් 7ක් කෙනෙකුට තේරෙයි මේ අපේ අම්මලා අපිට මෙහෙම කිව්වේ මේකයි. අපේ තාත්තලා මෙහෙම කිව්වේ මේකයි කියලා. අනිත් එක සමහරවල් අම්මලා අම්මත් ගහලා ඇති, දරුවන් කරලා ඇති. ඒක හිතන්න එපා මේ මට මේකට දරුවක් කියලා. ඒ ඔයගොල්ලෝ හදාගන්න. තව ඔයගොල්ලෝ කියන ආදරෙත් එක්ක තියෙන වේදනාව. ඒ එන හැඟීම. ඒ තමයි මේ ඕගොල්ලෝ මිනිස්සු වශයෙන්. හරි ප්‍රශ්නයක් තියා දෙයක් තියා කරුණාකර හොඳට තේරුම් ගන්න සම්බරව තේරුම් ගන්න පුළුවන් මනසක් කියලා. ඒ එක්කම නිතරම අනන්ත ගරුකර හැකි මනසක්. තමන් අපි මේ ඉන්නේ කෙනෙක් වෙනවා කියනවා. අනිත් අය ඔක්කොම සම්බරව නෙවෙයි පුතේ. තමන් ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා හිතමු. අනිත් අය ඔක්කොම ලේසු නෙවෙයි පුතේ. හරි ඒ වල සමාජයේ මේ කතර දුකෙන් ගත්තොත් ඒ වන්ත මනුස්සේ මම ඒ වන්තර පයිද කියලා කතා කරා. හේතුව අපි ඔක්කොම මිනිස්සු. හැබැයි පොළොව අහංකාරකම් ජීවිතේ පවත්වා ගන්න එපා. ඒ වෙන් කියලා ඥානමය විනිශ්චයකින් ඉන්න එපා. ඒකවල මේ සමාජයේ කියන්නේ කරන්නේ මේක පස්ස කියලා. හරි සමන් නෑ. සමන් අනිවාර්යයෙන් මේ සමාජ යනකොට පරිස්සම් වෙන්න ඉන්න ඒ හැමදේම තේරුම් කරගන්න. ඒ තේරුම් කරගෙන මොන තැනකද යන්නේ? ඉදිරියේදී ඕගොල්ලන්ට මේ දක්වා ප්‍රශ්න නැහැ ජීවිතේ උදේ. ඉස්සරහට ඕගොල්ලන්ට ප්‍රශ්න හම්බුවේ. සමාජයේ වැඩ කරනකොට ඉගෙන ගන්නකොට ඉස්සරහට යනකොට ඒ හැම දෙයකදීම ඕගොල්ලන්ට ප්‍රශ්න හම්බුවේ. ඒ ප්‍රශ්න හම්බ වෙනකොට ඒවල ඉවසීමෙන් ඕගොල්ලෝ මොන දෙයක් ඒ ඉවසීමෙන් මොන දීලා ජීවිතය සාර්ථක කරගන්න. ඉගෙනීම කියන්නේ ජීවිතේ එක දෙයක්. තව ජීවිතේ කියනවා පොළොවේ තියෙනවා. අපි ඉගෙනීමෙන් හදන ගොඩක් හොඳ දෙයකට යන්න. අපි උත්සාහ කරේ මම මේ කාල ප්‍රමාණය තුළ පිස්සු දෙලමින් වැඩ කරා නම් ඕගොල්ලන්ට මේ උගන්වපු කොච්චර අඩු වෙන්න තිබුණා. මම හැම මොහොතක්ම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති අද වෙනකොට තේරෙන්න ඕනේ ඕගොල්ලන්ට දැනනනම් ගැහුවා නම් තරවට කරා නම් ඒ ඇයි කියන එක. ඒ ඔයා අතින් උඩට හොඳ තැනකට ඔයාව රැගෙන යන්න. කරුණාකර මුදේ මොනවද මතක තියාගන්න. මතකද හැකිදේ මම කවදා මතකද හැකි තත්ත්වයකට උපරිමයෙන් මම කරන්න උත්සාහ කරනවා. ඔබලා හිතන්න පුළුවන් වෙනවා ජීවිතේ කොහෙද වැඩ කරන්නේ. හරි. දෙවි මරණ මාර්ග අනන්තයි. මේ මාස ගානකින් පැය 5ක් නිදාගත්ත එක ටික. ඕගොල්ලෝ මේ කැපේ ඕගොල්ලෝ ඉන්නවා නිදාගෙන නැති. සමාදාන කිව්තියලා ඒව කළා මහපාස සමාදාට අසනීප වෙනවා. අසනීප වුණාම හොස්පිටල් එකේ ඉඳන් මෙතන ආවා තියෙනවා. අය ඒ සම්පූර්ණ දෙයක් කියන්නේ උගන්වනවා. හරි මොකද එක සංස්කරණයකින් පවා ජීවිතයක් තමයි වෙනස් වෙනවා කියන එක තමයි. හරි මෙතන ඩියුටි ගාල් සමානලා තිය අයියලා රැ එළුවෙකම මේක ඩියුටි කරනවා. ඒ ගමන් තමයි උදාහරණ දෙන්නේ. අපි කවුරුත් නෙවෙයි මිනිස්සු. කරුණාකර තේරුම් ගන්න. ඕගොල්ලෝ මෙතන ඉගෙන ගත්තා නම් විෂය ඒකම සමාජයේ ඉගෙන ගත්තා නම් ඒ වගේ මිනිස්සෙක් වෙන්න ඉගෙන ගත්තා නම් ඒක ලොකු දෙයක්. අනිත් එක තේරුම් ගන්න මම ඔයාලට දැනනවා කවුරුද කියලා මට දැනන්න මට මතක නැහැ මම කවදාවත් මතක තියාගන්නේ. මතක තියාගන්න වැඩකුත් නැහැ. අනිත් එක ඕන දැනගෙන ඕන දවසක දැක්කොත් කතා කරපළා. මගේ එහෙම ඥානකම බොරු අහංකාරකම් නැහැ. හැබැයි එකක් තියෙනවා පාස්තිය වෙනකොට නම් කියලා බිම එනවා. ඇයි? සම්පරයක් ඉස්සරහයි ඉක්මනට ගන්න බෑ. ඉතින් ඒ වගේ වෙලාවක කතා කරලා කියන්න එපා. අර දැන් මාර සයිස් කියලා. ඒක සයිස් එකක් නැහැ. හරි අපිට මොනවද කියන්නේ ඒක සයිස් අපි කවුරු? බොරු අහංකාරකම් බොරු වෙන්න බෑ. ඒ වගේ දේවල් නෑ අපි කොච්චර මොඩි මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. ඒ ඕගොල්ලෝ මේ මහාකාර වෙන්න එපා. මොනවද අහංකාර වෙන්නේ? මොනවා කියන අහංකාර වෙන්නේ? ඒ අවශ්‍ය නැහැ. මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. අන්‍යයන්ට ගරු කරන්න පුරුදු වෙන්න. සමහරවිට ඕගොල්ලෝ මගෙන් ඉගෙනගෙන මට අනන්ත මොන කියලා ගිහිල්ලා තව ටික දවසකින් කියාවි අරූපාවරේ අරූපාල් අරූජාලය කියනවා. හැබැයි මම ඇත්ත තරහ නැහැ. මට හිනාවෙලා අහන්න පුළුවන් මනසක් මට තියෙනවා. ඕනනම් දැක්කලවත් පුළුවන්. හරි ඒකට මම ඒක කරන්නේ නැහැ. ඒක මොකද මට ඊළඟ සුන්දරව අරමනසිය අදිනා බලාගෙන ඒ වගේ දුරුපේ මොකද මේ කියලා තේරුම් ගන්න. මට ගේ කියන්නේ නැහැ ඒකට. ඇයි? මේ මුදල් හම්බ වෙනකොට වෙනස් වෙන හැටි කියන එක අපිට වෙන්නේ. හරි මට නම් මුදල් දෙවුණා මුදල් නැත මම තමයි. ඒක හදත් මේක තමයි. එකම දේ තියෙන්නේ අවිවේකයි හරි කාර්ය බහුලයි. හරි නැත්නම් කවදාවත් මම සංසන්දනය කළා මම හිතේ මුඩි කියලා නැහැ. හරි අර නගරවල වගේ ස්ථාන දෝදර මනුස්සයා මාත් දෙගොල්ලෝ මම එක්කම. මම ඊනෝලා කැමරේලිමක් කරපු ඉඳලා මට යමක් ඕගොල්ලෝ වෙන ඊටවලා කරන්න පුළුවන්. හරි මනුස්සයා කියන්නේ අනිවාර්යෙන් මෙයා. නමුත් අපි කරපු දේ ඕගොල්ලන්ගේ තුල තියෙනවා. අපි කරපු දේ දෙන්නේ කියලා ඕගොල්ලෝ ගොඩ නැගුණා නම් ඒක
හුඟක් දෙනාට ඔයගොල්ලෝ සමාදාන මෙතන ඉඳලා මම ආයි ජීවිතේ දකින්නෙකුත් නැහැ. දකින්න ලැබෙන්නෙකුත් නැහැ. නමුත් ඔයගොල්ලෝ සමාජයේ ඉතාම විරෝධයන් වලට යාවි. ඊළඟ සමාදාන කවුරුත් 10ක් 15ක් ඉස්ස ගිහිල්ලා ඒ යාළුවෝ වුණාම අපි පන්තියේ මෙහෙමයි කියලා කතා කරාවි. සමහරවිට මේ කාලේ වෙනකොට මම මේ ලෝකෙ නැති වෙන්න පුළුවන් උදේ. ඒ ඕකට තුල ඒ මතකයේ සදාකාලික වෙනවා. කාලෙදි ඔයගොල්ලෝ මට බැලගෙන එහෙම කරා. මට බැලගෙන එහෙම කරා. ආයි කාලෙදි කියයි අර මොහොතේ තමයි අපි පණින්නවනේ මෙතන ඉතුරුනේ කියලා. ඒක මතක් වෙවි. ඒක ඔයගොල්ලන් 100ක් වේවි. ඔයගොල්ලන්ගේ හදවතේ වේවි. ඔයගොල්ලෝ සමහරට කවුරු 5-10 කියලා මගෙන් හම්බුණා සුන්දරව කතා කරපු පන්ති හැටි. අපි පන්තියේ නැගිට්ටා අපිට අර වචන කිව්වා මේක කිව්වා කියලා. හරි. කොහොමද පුතේ මම හරි ඕගොල්ලන්ට හැමදාම ඉගෙනුවේ දැරි ආදරයෙන් ධෛර්යයෙන් මට මගේ දරුවෙක් තා ඕගොල්ලෝගෙන් කවදාකවත් වෙනසක් වුණේ නැහැ. මම එකම විරුමෙන් තමයි හැමදේම දැක්කේ. ඒ නිසා මට කරන්න පුළුවන් හැටි උපරිමයෙන් මම කළා. ඔබයි රක්තේ උත්තර යුත්තේ ඔබ මානකට බොහෝ දෙනා එන්න එපා කියන්නේ මානකට ඇවිල්ලා ඔබ ජීවිතේ යමක් එකතු කරගත්තද කියලා. ඒක රක්තේ කරුවා විනිශ්චය කරුවා ඔබයි. ඒක ඔබ තීරණය කරගන්න ඕනේ ඔබට යමක් කියනවාද කියන එක. හැබැයි මා හැමදාම උත්සාහ කරා මොහොතක් හරි වැඩි යමක් කරන්න. එහි උද්දීපනයේ ඒ ආලෝකය වැදෙන ඔබයි ඔබටයි ඒ ආලෝකය තියෙන්නේ. ඔබ ජීවිතේ වඩා විහබත් යන්න ඔබේ ජීවිතයේ දෙවොන්පියෝ මොන තත්ත්වේ මොන කෙනෙක් වුණත් මොන තරම් ප්‍රශ්න වල හිටියා ඒගොල්ලන් ගරු කරන්න ඒගොල්ලෝ නොහිටියා නම් ඔබ කියන කෙනෙක් නැත. ඒක කරුණාකරලා ඔබේ ඉදිරියේ යමක් කරගන්න. අද වෙනකම් යම් කිසි වැරදි දේවල් කරලා තිබුණා හිත හදාගන්න, හිත ජව සම්පන්න කරන්න මම ආයි කරත්තක් කරන්නේ මම කොහොම හරි ඉගෙනගෙන උත් වෙනවා කියලා. ඉගෙනගෙන ඉස්සරහට යනකොට ඒ කාල වකමානවේදී අනන්ත ප්‍රමාණ විදියට දුක් විඳින වේවි. සමාජය ඉගෙන ගන්න මුදල් නැතුව අධික පීඩන වලින් ඒ සත්වයට ලක් වෙන්න වේවි. හැබැයි අහරින්න එපා. කොහොමෙන් හරි වැඩේ කරන්න ඒ කරලා දවස් ගොඩක් ජීවිතේ දීර්ඝවත් වෙන දවසක් ඒවි. එදාට කවදාවත් ආඩම්බර වෙන්න එපා. හැටි තරම් නිර්හංකාර වෙන්න වෙලා ඔබ ප්‍රවෘත්තික් වෙන්න. ඒ වෙලාව ඔබේ ජීවිතය අනාගතය සාර්ථක කරගන්න. ඕගොල්ලෝ පොත ළමයි පොත පුරවැසියෝ ඕගොල්ලන් කවදාවත් වරදින්නේ නැහැ. ඕගොල්ලන්ගේ ජවය තියෙනවා. ඕගොල්ලන්ගේ ආත්ම විශ්වාසය තියෙනවා. ඕගොල්ලන්ගේ ආත්ම හරිය තියෙනවා. ඕගොල්ලන්ගේ ආත්ම වීර්යය තියෙනවා. වාට අනිවාර්යෙන් පුළුවන් පුතේ පුංචි කාලේදලා මේ දක්වා ඔයගොල්ලෝ ගොඩනගිලා හැදුන ඒ ජවය ඔයගොල්ලන්ට තියෙනවා. මා ඔයගොල්ලෝ ජවය දීලා තියෙනවා. ඒකට පුළුවන් ඔයගොල්ලන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඉවසාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අනාගත වෙනුවෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඒක කරුණාකරලා කවදාකවත් හිතේ නාමස්තර හැරෙන්න එපා. ඉස්සරහට යන්න, ජව සම්පන්නව යන්න. අද බැරිවම හෙට පුළුවන් වෙනවා. ඒ නිසා සමුගන්න නෙමෙයි ඉස්සරහට යන්න අවශ්‍ය වෙන්නේ. ඒ කරලා කොහොම හරි උපරිමයෙන් ඉගෙනගෙන ඉස්සරහට යන්න. යම් කිසි දෙයකින් ඉගෙනගෙන ඉස්සරහට යන්න බැරිකම ඇති වුණොත් ඒ අතරතුර තුන හෝ වෘත්තිය සාධිකර සතුරෙන් කරන්න, ඒක අවංකව කරන්න, ඒක වංචා සාධක වෙන්න එපා, ඒක මොරු කරන්න එපා, ඒකෙන් ඔබට ප්‍රෝත්සාහන කරන්න එපා. ඒ ඉගෙනගත්ත කෙනෙක්ගේ පන්තියේ මේ ඉගෙනගත්ත පාඩම ඕගොල්ලෝගේ ජීවිත ආරම්භවත් කරනවා. කෙනෙක් විතරක් නෙමෙයි ඕගොල්ලෝ සමාජයේ හැමදේම ඉගෙන ගත්තා. ඒ යන ඉස්සරහා ගමනදී ඕගොල්ලෝගේ ප්‍රබලම මෙහෙම කරනවා බවට මේ කාලවකවානුවපත් වෙනවා. ඒ කාලවකවානුව තුළ ඔබට දක්ෂ ජවය ඔබගේ ආත්මය හරි කරගෙන ඉස්සරහට යන හැකියාව වෙනවා. ඒ සාමගේ පුතේ මගේ කරුණාකර තේරුම් ගන්න. ඔබ කිසි කෙනෙක් කරදිලා නැහැ. ඔබ ජයග්‍රහණයේ මාර්ගයේ ඉන්නේ. ඒ කරන දේ හරියට කරන්න. ඔබ කාර්ක ගන්න ගියා. ඒක හරියට කරන්න. ඒක ඔබ මොන්තරස් කරાવી. ඊළඟට ඔබ ඊට ඉස්සරහට යාවි. කවදාවත් හිතන්න එපා මම ගැන රැකියාව පහත්, මම ගැන දේ පහත් කියලා. නෑ. ඒක සතුටින් කරන්න. ඒක හොඳින් කරන්න. ඒක මොකද ඔබට ජවය ලැබෙවි. ඕගොල්ලෝ අවතාර කතා කරන්න ගියා. මම කතා කරන එක අවස්ථාවක් එකක්. ඕගොල්ලෝ පිළිවි. එකක් කරගෙන තියෙනවා. මම මිනිස්සු වශයෙන් ඔයගොල්ලෝ හරි මාතරී. අරකට ගෙනකොට මොන්නේ අපි ගෙනවල කියලා පිටින් ඇයි? මේ අපි ගන්නේ කවදාකවත් පරිදින්නේ එක්සෑම් එකක් කියන්නේ එකක් අනාගතයක් කියලා ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. බලාගේ තියෙනවා මහා ජව සම්පන්න හිතක්. ඒ හිත තුළ බලාව කාමවත් කරවන්න බෑ. වෛද්‍යවරයෙක් කියන්නේ වෘත්තියක්, ඉංජිනේරුවෙක් කියන්නේ වෘත්තියක්, නීතිඥයෙක් කියන්නේ වෘත්තියක්, ගුරුවරයෙක් කියන්නේ වෘත්තියක්. වෘත්තීන් අනන්ත ප්‍රමාණයි ලෝකේ.
ඒ කරන ඕන දෙයක හරියට දෙයක් කරොත් ඔබ ඉදිරියට යනවා. ඒක පුංචි දෙයක් වෙන්න පුළුවන්. ටේබල් එකක් ටිකක් අරගෙන පයින්ට් එක යන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබ කවදාවත් ඒකෙන් දුර්වල වෙන්න එපා. මගේ කරන දේ හරියට කරනවා. ගෑනමයිද කවදා හරි දවසක විවිධ ප්‍රශ්න මත සියලුම නැති වෙවි. මැජිමක් කරගෙන මහාන පටන් ගන්නීවි. හැබැයි ඔබේ ශක්තිමත් නම් හිත ඔබ ඉදිරියට යනවා. සැලෙන්නපා ප්‍රශ්නේදී ප්‍රශ්නමුවේ හරි ඔබම ඉවසිලිවන්තව වැඩ කරගෙන යන්න. ඔබට මිනිසුන් සිනාසෙයි. ඔබ නිශ්ශබ්ද වෙයි. ඔබට මිනිසුන් ගමනාවි. ඔබ නිශ්ශබ්ද වෙයි. ඔබට මිනිසුන් එස්සේවි සාදු කරાવી. ඔබ නිශ්ශබ්ද වෙයි. ඔබෙන් උදව්වත් කෙනා ඔබට ගමනාවි. ඔබ නිශ්ශබ්ද වෙයි. ඔබෙන් ඉගෙනගත්ත කෙනා ඔබට අනන්ත ප්‍රමාණයක් අගෞරව කරાવી. ඔබ නිශ්ශබ්ද. හැබැයි ඔබ තුළ තියාගන්න යෝධා විශ්වාසය, යෝධා ශක්තිය, අන්නේ ශක්තිය හැමෝම සියල්ල බලන්න ඕනේ. ඒක මගේ දරුවන්ට අනිවාර්යෙන් පුළුවන්. ඔය හදවත, ඔය හයිය හිත බලලා ඉස්සරහට ගෙනියනවා. ඒ ඉස්සරහට ගෙනියලා සමාජයේ හොඳ තැනක ජීවත් වෙනවා, යහපත් මිනිසෙක් කරනවා. ඒක මගේ දරුවනේ මේ විභාගයේ ඉතිරි දවස් ටික අනිවාර්යෙන්ම ඔළුව කල්පනා කළා. මම කිව්වේ අද දෙමෙච්ච බල නවත්තන්න. ඉස්තික ඉන්නට බල නවත්තන්න. හිතන්න කෙල්ලෙ සිත්ති වරයි. හිතට ගන්න හයිය අරගෙන හිතන්න බයෝකම් බයි විතරයි තියෙන්නේ. දැන් මට මතක තියාගන්න තියෙන මෙච්චරයි. අනිත් ඒවා හිතලා ගන්න එපා. මම ඒකේ මතක තියාගන්න කොට කරනවා කියලා. ඒ කොට කරගෙන ඒක මතකේ හදාගන්න. ඒක ඉවර කරලා ඉන්න පිටුවට දැන් හිතන්න මට විස්තරයි තියෙන්නේ කියලා. ඒක කරගෙන යන්න. ඊළඟ කෙමෙස්ට්‍රි ඔබේ ජීවේ ඔබේ අනාගතය ඒක හරියට සහෝදර කරන්න. අරදක මොනවා වුණත් මහජවෙන්නේ ඒක කරන්න. එහෙම නම් පුතේ බලන්න මම හිතනවා අදින් පස්සේ කිසිම ආතතියක් නැහැ. කිසිම බයක් නැහැ. අර විදිහට කයින්ද කරලා ජයග්‍රහණය කරනවා. ඒකල්ලා බලන්න පුළුවන්. ඕන දවසක පොඩක් දෙලා අදට ඇවිල්ලා කතා කරලා ගියොත් හරි සම්පූර්ණයි. සමාජාත උදු ගාමාව ඉස්සරමයි පන්ති ආපු අය. අතරම ගොඩක් මම අවුරුදු 22 ටියුෂන් කරනවා. ඒ පුරුකාලය අපේ මොකලාට ඒ සතියේ දෙවි දරුවක් අල්ලගෙන මාගේ පාව. හරි බලගෙන දරුවෙන් කොහොමද කියන්නේ? මට එසාවෙලා. මම ඒක මුලින්ම හරි මාතේ. මට යාළු විනාඩි සමාජාත බදාම් නිමිෂ පටක් යන්න විතරයි. ඔව්. අපලගන්නේ. මම හදා වුණා කියන්නේ. ඒ වගේ ආසාව. ඒ වගේ මේ මායි මොකද? කොහොමද මම කරන්නේ? ඔබට අවබෝධ කරගන්න මම කරන්නේ. මොනවා කිරීමේ මාළු කුසුතිය කරනවා. ඒක අපිට කිසි දුක නැහැ. මම කවදාද කිව්වේ? එයා මේ සමහරවිට පන්දලි ආතේ කියනවා අනාගත ජයග්‍රහණය කරා යහපත් දේ කරා පොදුවට දැන් අපි දැන් කතා කරනවා ඒක නෑ ඕගොල්ලන් කියන්නේ ඕගොල්ලන් ආරම්භ හොඳ උදේ වෙන්නේ හරි ආයිත් නාස්තයි අනාගතේ පොදු කරකින් හැබැයි අනාගතේ දුක්පත් වෙලා අන්තිම කොහෙද තිබුණා ඒ ප්‍රාප්තතාව ඒක හරි ඒ නෝකට ජයග්‍රහණය pada අනිවාර්ය සර්වසගාමී විද්‍යාඥයන් කරන ඒ ඥානතුනට ඒක මම අල්පෙත් දුරකින් අල්දායි වුණා නම් ඒක